තෙරුවන් සරණයි ලක්වැසි ලෝකවැසි ඔබ හැම දිනාටම සිව්හෙළ බොදු පවුර අපේ සංවිධානයේ සමාජිකයන් ලක්ෂ 70කට වැඩිය අපිත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරනවා. මේ සිව්හෙළ බොදු පවුර සංවිධානයේ සමාජිකයන්ගේ බලවත් ආරාධනාව සහ ආයාචනාව මත පල්ලේගම හේමරතනගේ සිද්ධිය සම්බන්ධව අපි විසින් වැඩසටහනක් කරන්නට යෙදුණා. ඉතින් මේ වැඩසටහන සම්බන්ධ කරයින් පස්සේ මේ විරංජන් තාඹුගල කියන මේ පුද්ගලයාගේ කණ්ඩායමක් විසින් මට දුරකථනයෙන් කතා කර විවිධ මරණ තර්ජන අපහාස කිරීම සිදු කරන්නට යෙදුණා. ඉතින් මේ පිළිබඳව සිව්හෙළ බොදු පවුර සංවිධානයේ නීතිඥ මණ්ඩලය විසින් අදාළ නීති කෘත්‍ය සඳහා මේ වෙනකොට වැඩ කටයුතු ලෑස්ති කරමින් පවතිනවා. ඉතින් මාර්ගගත සුරක්ෂා පනත යටතේ කියන්නේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක යටතේ ඒ වගේම පරිගණක අපරාධ යටතේ මේ පිළිබඳ විමර්ශන කටයුතු කිරීම සඳහා ඉදිරි නීති කෘත්‍ය සිදු කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ විරංජන් තාඹුගල කියන මේ පුද්ගලයාගේ නමින් පෙනී හිටමින් තමයි මේ තර්ජනය සිදු කරන්නට යෙදුනේ. ඉතින් ඒ පුද්ගලයා මේකට සහසම්බන්ධකමක් නැත්නම් ඍජුවම මට කතා කරලා කියන්න පුළුවන් 076යි 7යි 1 ඒවා 3යි 55යි 4ට කතා කරලා මේ දැන් ආගමික මොන හරි ඕනම ආගමක් යටතේ ක්‍රියාත්මක වෙන අභ්‍යන්තරික කියන්නේ මේ පාතාල අණ්ඩවෝල් ටික පාතාල ක්‍රියාකාරීත්වයක් තියෙන බවට සාක්ෂි සමාජය ඕන තරම් තියෙනවා. ඉතින් මේ විදිහට මගේ මේ පිළිබඳ ලක්ෂ 70කට අධික මේ සිව්හෙළ බොදු පවුර සංවිධානයේ ප්‍රේක්ෂකයන්ගේ බලවත් ඉල්ලීම සහ ආරාධනාව මත කරන වැඩසටහන කලින් පස්සේ මරණ තර්ජනය සිදු කරන්නට යෙදුණා. කොහොමද මේ සිවුර පිටින්ම බල්ලෝ සත්තු වගේ ඇදගෙන ගිහිල්ලා පාර දිගේ ඇදගෙන යනවා කියලත් ඒ වගේම අනුර ප්‍රමුඛ මේ ආණ්ඩුවට බොහොම අපහාසාත්මකව මේ අනුර දිසානාගේ ජනාධිපතිතුමාගේ මේ පුද්ගලික පොලිසියක් විදිහට සැලකගෙන ඉතාම පහත් වචනයක් කතා කළා. මේ මට මේ මාධ්‍යයෙන් කියන්න බෑ. මේ ඉස්සරහට පයන්න දාලා ඒ පොලිසියට ඔවුන්ගේ වලිගයක්වත් අල්ලන්න වෙන්නේ නැහැ කියන කාරණේ කියමින් තමයි මේ පුද්ගලයන් තර්ජනය කරන්නට යෙදුනේ. ජීවිතය සම්බුද්ධ ශාසනයට පූජා කරපු මේ සංඝයා වහන්සේලා වන අපට මරණ බිය කියන එක දැන් අඳුරන්නේ වන්නේ දන්නේවන්නේ. ඉතින් අපේ මේ අතීතයේ ඔබ විශ්ලේෂණය කරලා බැලුවොත් සමාජයට යහපතක් කරන්නට යන සමාජ සුභසිද්ධිය අපේක්ෂා කරන අයට තමයි ගල් මුල් ගහන්නේ. ඒ කියන්නේ පළ ඇති රුකටයි ගල් පොළු වදින්නේ. ඉතින් ඒක නිසා ඒවට ශක්තිමත් පන්නරයක් උතුම් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේගේ නෛරාණික බෞද්ධ දර්ශනයකින් පන්නරය ලැබපු මේ අපි වැනි සංඝයා වහන්සේලාට මෙක්කෝ බල්ලෝ ඒ වගේම ඔය මදුරුගෝ වගේ අය ඒ වගේ හැපුවට දෂ්ට කරාට උඩුවිරුළුවට අපි ගණන් ගන්නෑ. අපි බුද්ධ ශාසනය වෙනුවෙන් මානවයාගේ මානව ගුණධර්ම නගා සිටුවීම වෙනුවෙන්ම අපකැප වුණු ජීවිත භික්ෂුව කියන්නේ පොදු චරිතයක්, සමාජයේ පොදු චරිතයක්. ඒක නිසා පුද්ගලික කිසිම කාරණයක් උන්වහන්සේලා තුල ඇත්තේ නැහැ. මේ කාරණය මතක් කරමින් ඔබ සෑම දිනකටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කර නිහඬ වෙනවා. තෙරුවන් සරණයි.